තෙරුවන් සරණයි හැමදෙනාටම මම ඉන්නේ විශේෂ උතුමන් වහන්සේ නමක් අසල ගරුතර ස්වාමින් වහන්සේ නමක් අසල උන්වහන්සේව කවුද කියනක අපි ගොඩක් අය දන්නවා විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල විශේෂයෙන් උන්වහන්සේ යම් යම් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ අනුව උන්වහන්සේ කවුද කියනක අපි දන්නවා. ඔබට මේ පේන්නේ උන්වහන්සේ තමයි ලේල්වල සද්දා ජීව අපේ හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්නේ සමනල අඩවියේ ආරණ්‍යගතව. උන්වහන්සේ මේ දවස්වල අසනීප තත්ත්වය නිසා ගිලන්ව හිටපු හින්දා යම් යම් බෙහෙත් කර ගැනීම සඳහා උන්වහන්සේ වැඩම කරලා තිබෙනවා පහලට නැත්තම් ගමට. ඉතින් ඒ අනුව තමයි උන්වහන්සේව මට මුණ ගැහෙන්නේ. උන්වහන්සේව මුණ ගැහිලා ටිකක් කතා කරද්දී උන්වහන්සේ ළඟ අපූර්ව ලියවිල්ලක් තිබිලා මට හම්බ වෙනවා. ඒක තමයි වනගත වීම කියලා. ඒ වනගත වීම උන්වහන්සේ ලියලා තියෙන මීට අවුරුදු 15කට විතර කලින්. මේ කවි පන්තිය ඔබට මම පෙන්වන්න මේ විදිහට. මේක තමයි ඒ කවි පන්තිය. කවි පන්තියේ තියෙන කොළය. උන්වහන්සේ මේ කවි පන්තියේ සඳහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම තැනක්. ඒ තමයි උන්වහන්සේගේ කවි පන්තියේ 1 2 3 4 5 6 7 8 9 වෙනි කවිය. 9 කියන්නේ ටිකක් නපුරු අංකයක්. නමුත් එහෙම තමයි කියන්නේ. ඉතින් කොහොම හරි 9 වෙනි අංකයට තමයි මේ කවිය ලියවිලා තින උන්වහන්සේගේ අතින්. අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්වකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස් අස්සේ කියලා උන්වහන්සේ සඳහනක් කරනවා. මේක ටිකක් භයානක සඳහනක්. මේ භයානක සඳහන තමයි 2030 වර්ෂයේ ලොව අවිවරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස් අස්සේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් මම උන්වහන්සේව මේ විදිහට මේ ඔබට පෙන්නලා මේ අහන්න යන්නේ මොකද්ද හාමුදුරුවනේ මේ කතාව? ඇයි මෙහෙම දෙයක් කියන්නේ? මොකද්ද මේකේ අගමුල විස්තරය මොකක්ද කියන එක තමයි අපේ හාමුදුරනේ අවසරයි. ලෝකෙ මිනිස්සු ගොඩක් මේ දවස්වල බය වෙලා ඉන්නේ. බය වෙන්න හේතුව තමයි යුද බිය. යුද බිය වගේම ස්වභාවික ආපදා. ඔබ වහන්සේ ස්වභාවික ආපදා පිළිබඳවත් කරපු ප්‍රකාශයන් මේ වෙනකොට ලෝකෙ තුල ක්‍රියාත්මක වෙන විශේෂයෙන් ලංකාවේ ඔය වර්ෂාව නොනවත්වා වර්ෂාව ගම් වතුර ගැලේ වහන්සේ යම් යම් කාලවලදී ප්‍රකාශ කරලා තිබෙන එක සමාජ මාධ්‍ය හරහා අපි දැකලා තියෙනවා. ඔබ වහන්සේ 2030ට යනවා. 2030 මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කියනවා. අපිට කියන්න හම්දුනේ මොකද්ද මේ 2030 සිද්ධිය? ඔව් දරුවෝ ඉස්සෙල්ලාම නිවැරදි කළ යුතු දෙයක් තියෙනවා. ඔබ ප්‍රකාශයක් කර ආරණ්‍ය වාසී හිමිනම කියලා. මම දැන් ශ්‍රීපාදටි වනවාසී. පන්සල් වාසී තියෙනවා, ආරණ්‍ය වාසී තියෙනවා, වනවාසී තියෙනවා. මම ආරණ්‍ය වාසී උදේ පන්සල් වලින් අතරව ආරණ්‍යක තමයි සසුන් ගත වීම මගේ උපසම්පදා කටයුතු කෙරුණේ. එතනින් වනගත වෙලා ඉන්නේ. වනවාසී දැන්. එහෙමයි. ඔබ වහන්සේ ශ්‍රීපාද අඩවියේ මහා වනයේ මැද්දේ තමයි උන්වහන්සේ ඔබ වහන්සේ වැඩ කටයුතු කරන්නේ භාවනානුයෝගීව වැඩ ඉන්නේ. හරි. දැන් ප්‍රශ්නේ එහෙමයි හාමුදුරුවෝ. කවියක් කිව්වනේ. ඒක මෙසේ මම ප්‍රකාශ අතලොස්සකට විලිබිය ඇත මේ අස්සේ පසලොස්සකට තව සමහරු එලි බැස්සේ 2030ට ලොව අවිමරුසා ගැස්සේ 700 කෝටියක් වැළලෙයි පස්සසේ. ඕකේ අන්තිම කවියක් කියවන්න පොඩ්ඩක්. අපි හඳුරන එක තියෙන්නේ කොස්සක් ඇසේ ගිය තරම කොස්සෙක් මේකේ මුද්‍රණය වෙලා තියෙන කොස්සක් කියලා. කොස්සෙක් ඇසේ ගිය තරමට සලකාවි පිස්සෙක් කියා හිමි නම එළියට දාවේ 20ක් තරම් අවිවරුසාවක් ඒවි 15 වරුසකින් වෙන දේ සිදු වේවි. අන්න පොඩි ලිහිල්වීමක් වුණා. 15 වරුසකින් වෙන දේ සිදු වේවි. අතන තියෙනවා 2030ට ලොව අවිවරුසා ගැස්සේ. එහෙනම් ඕක ලියවිලා තියෙන්නේ 2015. එහෙමයි. ඔව් එහෙනම් 2015 මම ඕවා ලියනකොට ওই කවි පන්තියම ඔබ ප්‍රදර්ශනය කරන්න. ඕකේ ওই කියපු කවිය යම්කිසි සංඥාවක් කරු 2015 දී ඕක කිව්වහම කිසි කෙනෙකුට තේරුණාද මේ රට ලෝකේ මේ තරම් ව්‍යසනයකට දැන් පත් වෙමින් යනවා කියන එක හිතන්නවත් පුළුවන් වුණාද 2015 දී?
බෑ. එහෙම දුෂ්කරම හිතීමට බොහොම අපහසුතාවයක් ඇති වෙලාවක තමයි ওই කවි පන්තිය මම ලියලා සමාජගත කරේ. ඉතින් දැන් හම්බුව මේ මහත්තයා මට අද හම්බ වුණා. මම ප්‍රතිකාර ගන්න පොඩ්ඩක් පල්ලෙහාට බහැපු නිසා. එහෙමයි. එතෙන්ට ඇවිල්ලා හැල්ලා දහම් සාකච්ඡාවකට මාව මේ සූදානම් කරගත්ත. හොඳයි කමන්නේ. දහම් සාකච්ඡාවන්නේ. ඒ දහම් සාකච්ඡාව පිළිබඳ කතා කරනකොට මෙසේ 2015 දී කියපු ගතන්තරය 2030 ලොව අවිවර්ෂා ගැස්සේ 700 කෝටියක් වැළලේ පස්සසේ 700 කෝටියක්. එතකොට ලෝක ජනගහනයේ ඕක ලියනකොට තිබුණේ 700 කෝටියකුත් ටිකයි. දැන් මාස කීපයකට පෙර කෝටි 800 පෙන්නා ලෝක ජනගහනය. එතකොට මම කියලා තියෙනවා 700 කෝටියක් පස්සේ වැළලෙනවා කියලා. ඔව්. ඒ ප්‍රකාශය මම එහෙම කළා තියෙනවා 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර 3:42 ආසියාතික වෙලාව. ඒ කියන්නේ සරලව කිව්වොත් අපේ හඳුනන්නේ ලංකාවේ වෙලාවෙන් ආසියාතික වෙලාව. ඔව්. එතකොට 2030 අගෝස්තු සැප්තැම්බර් 22 වෙනිදා. 22 වෙනිදා. උදේ පාන්දර 3:42. උදේ පාන්දර 3:42 තමයි හාමුදුරු කියන්නේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා. එතකොට හාමුදුරුවනේ මේ පස්සස්සේ වැළලෙනවා කියන එකෙන් අපි තීරණය කරන්න වෙනවද අපිට මරණයටපත් වෙනවා කියන එකද නැත්නම් බංකරයක් වගේ එකක් හදාගෙන අපිට යටට යන්නත්? පස්සස්සේ වැළලීමක් කියන්නේ මරණයක් නේ. මරණයක්. එහෙමයි. 700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා. පස්සස්සේ වැළලෙනවා. හැංගීමක් නෙවෙයි මෙතන. විවෘතයි හංගපු කතාව මයි ළඟ නෑ. විවෘතයි හැමදේම ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඒක අභීතකමක් තියෙනවා එහෙම ප්‍රකාශ කරන්නේ. ඔව්. 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ පාන්දර 3:42 ආසියාතික වෙලාව ඔන්න ඔය වෙලාවට නෂ්ට්‍යාවි ප්‍රහාරය වදිනවා. එතකොට අපි හැමෝටම අපිට පැහැදිලිව ඔබ වහන්සේ ප්‍රකාශ කරන කාර්යය මොකද්ද සිද්ධ වෙන්නේ මේ ලෝකෙට ඉස්සරහට සිද්ධ වෙන දේ 2030 සිද්ධ වෙන දේ පිළිබඳව ඔබ වහන්සේ බොහොම ප්‍රසිද්ධ සහ විවෘත ප්‍රකාශයක් කරනවා මේක මෙහෙම වෙනවා. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක. ප්‍රශ්නේ වෙන්නේ අපිට කියන්නේ ජීවත් වෙලා ඉන්න 2030 ජීවත් වෙලා ඉන්න අයට. දැන් අපි නක්ෂත්‍රය භාවිත කරලා සෝබාදහම් භාවිත කරලා ඔබ වහන්සේගේ භාවනානුයෝගී මානසිකත්වයේ පාවිච්චි කරලා ඔබ වහන්සේ යම් යම් දේවල් ප්‍රකාශ කරනවා. ඒ සියලු දේවල්ම අපි කලින් ප්‍රකාශ කරන්නේ සමහරට අපිට ඉස්සරහට දෙයක් කරන්න පුළුවන්ද කියලා බලන්න. පුළුවන් නම් කරන්න. එහෙම එකක් තියෙනවනේ. එතකොට දැන් අපි ධර්මානුකූලව ජීවත් වෙන අයට පුළුවන් ධර්මානුකූලව ජීවත් වෙන්න මෙන්න වගේ व्यसනයක් වෙන්න පුළුවන්. ඒ වගේ තව විවිධාකාරයෙන් ජීවත් වෙන අය ඉන්නවනේ. එතකොට අපේ හාමුදුරනේ මේකෙදි බේරෙන ක්‍රමයක් අපි හොයනවා. එක පැත්තකින් බේරෙන්න ක්‍රමයක් හොයනවා. ඊළඟට මේ වගේ ප්‍රශ්නයක් ඇති නොවෙන්න සමහර විට කෙනෙක්ට හොයන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කරන අනාවැකියවලදී මම දැකලා තියෙන දෙයක් තමයි මම මෙහෙම අනාවැකියක් කියනවා. හැබැයි මේක වෙන්න පුළුවන්. හැබැයි ඒක නවත්තන්න කාට හරි පුළුවන්. හැබැයි එතකොට කියාවේ අර දේ උනේ නෑනේ කියලා. උනේ නැත්තේ ඔබ වහන්සේ කියන දේ අහලා යම්කිසි කෙනෙක් යම්කිසි ක්‍රියාවලියක් මම දැකලා තියෙනවා. ඔබ වහන්සේ කේන්ද්‍ර පලාපලවලදීත් අපලුවදුරු ගැන කියද්දිත් කියනවා මේක වෙන්න තියෙනවා. හැබැයි පුළුවන් මේ විදිහට නවත්ත ගන්න. එතකොට ඒ වගේ වැඩ පිළිවෙලක් ඒතර අපිට නවත්ත ගන්න බැරි දෙයක්ද? නැත්නම් අපි නවත්ත ගන්න මොනවද කරන්න ඕනේ? නැත්නම් මේකට අපි මිනිස්සු විදිහට මේක කලින් දැනගෙන මොන වගේ ක්‍රියාදාමයක්ද කරන්න ඕනේ? අපිට එහෙම කරන්න දෙයක් තියෙනවද? ලෝක ස්වභාව ධර්මය ගත්තහම කළ හැකි දේවල් තියෙනවා, වැළැක්විය හැකි දේවල් තියෙනවා, වළක්වන්න බැරි දේවල් තියෙනවා. එහෙමයි. මේක වැළැක්විය නොහැකි දෙයක්. නොහැකි දෙයක්. 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා වෙලාවත් එක්කම දෙන්නේ උදේ පාන්දර 3:42 ආසියාතික වෙලාව. ඒක තව මම විග්‍රහ කරලා මෙන්න මෙහෙම පැහැදිලි කරලා දෙන්නම්. බෞද්ධ දර්ශනයට අනුව අබෞද්ධ උනක් කමන්නේ එදාට ඉතුරු වෙච්ච කෙනෙක් හිටියොත් තෝරා ගනි වටහා ගනි.
ඉතින් එදාට තෝරගනි වටහාගනි මෙන්න මෙසේ ඔබ සංඥා පද්ධතිය හැරෙන්න නම් මට කතා කරන්න බැරි වෙනවා. නිශ්චල වෙන්න ඕන. කතාවට බාධා විදින එහෙම කෙනෙකුට හරි නිශ්චිත කතාවක් දෙන්න අමාරු වෙනවා. කැටි කැටි යනවා. ඒ නිසා ඊට පස්සේ හරියාකාරව සවන් දෙන්න පුරුදු වෙන්න. දැන් ආයි එතන මුල හිට යන්න ඉන්නේ. එතකොට 2030 ලොව ආයුර්වේද සාගැසේ 700 කෝටියක් වැළලී පස් හසේ. එතකොට මෙහෙම ප්‍රකාශයක් කරාට පස්සේ මේක අන්තර්ගත තව විග්‍රහ කරලා තව සියුම් කරලා තව කොටස් කරලා ජනතාවට ජීවිතේ මේක විශ්ව න්‍යාය ධර්ම ස්වභාව ධර්මී ව්‍යසනයන්. අපි මෙවැනි ප්‍රකාශයක් කලින් ප්‍රකාශ කිරීමට කියන අනාවැකි කියලා. දැන් අපි කියමු අවුරුදු දැන් ක්‍රිස්තු වසරෙන් ගත්තොත් 2500 ගණක් ගිහලානේ. මේ 2024 නේ. එහෙමයි. බුද්ධ වර්ෂ වශයෙන් ගත්තොත් 2500 ගණක් ඉක්මවල ගිහිල්ලා බුද්ධ වර්ෂ වශයෙන් ඒ විදිහට නොඑක් වර්ෂ වශයෙන් අවුරුදු ගණන් මේ පවතින ලෝකයේ සංඥා පද්ධති තියෙනවා. මේ අවුරුදු මෙච්චර කියලා. ඒකෝට එහෙම කිව්වට පසුව අපි තේරුම් ගන්න ඕන මේක ඉස්සර සිදුවෙච්ච සිදුවීම්. මොනතරම් යුද ව්‍යසන දැන් අපේ අනුරාධපුරයේ විනාශ වෙච්ච ලෝකෙ පුරා විනාශ වෙච්ච ලෝකෙ එකතු වෙලා යුද්ධ කරගෙන පුරා ඕවා කවුරුවක්වත් කලින් ප්‍රකාශ කරලා තියුනේ නැහනේ. එහෙනම් ලෝකෙ සිදු වෙලා තියෙන්නේ. තව ඉස්සරහටත් ඒ සිදුවේ අන්නේ ඉස්සරහට සිදුවෙන එක කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක බොහොම විශ්මිත බොහොම සුළු පිරිසකට තමයි මේ ප්‍රකාශය ගන්න පුළුවන්. ඒවට අනාවැකි හැටියට සටහන් කරලා තියෙන්නේ. එහෙමයි. අනාවැකි නැත්නම් ඉතා ගැඹුරින් යම්කිසි භාවනා යෝගී ගැඹුරු දර්ශන තලයකට ගියහම යමෙක් ඉදිරියේ දකින්න ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රම තුල ගන්න විග්‍රහයක් මේක. එතකොට අපි හඳුනන්නේ මේක නක්ෂත්‍රය කියන්නේ මේ ලෝකයේ ඉරසඳ තාරකා නක්ෂත්‍ර මේ කියන්නේ ග්‍රහ තාරකා කැරකෙන විදිහට අණුව කියන ඔබ වහන්සේගේ දැනීම පදනම් කරගෙන කියන එකක්ද නැත්නම් ඔබ වහන්සේගේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ නැත්නම් මානසිකත්වය ඉහළට ගිහිල්ලා ඔබ වහන්සේ අනාගතය දැකලා කියන එකක්ද මේක? මම ජ්‍යොතිෂය කරපු බව හදාරපු බව හරි. එහෙමයි. ඒක වෙන ප්‍රශ්නයක්. ඊට වැඩිය ඒක පැත්තකින් තියලා ඒ පොතපත සේරම පැත්තකින් තියලා මම බණ භාවනා කරන්න වනගත වෙච්ච කෙනෙක්. එහෙම. වනගත වෙලා භාවනාදී දේවල් තුලින් තමයි මේ විශ්ව න්‍යාය ධර්මයේ යම්කිසි නුදුරු පැත්තක් දකින්න පුළුවන් වෙන්නේ. ජ්‍යොතිෂය කියන්නේ දුටු පැත්තක්. පේන පැත්තක්. ඉරහද තාරකා පේන්න තියෙනවා. එහෙමයි. ඒ පේන්න තියෙන පැත්ත. ඒක මම අත්හැර දැම්මයි. ඒක අත්හැර දාලා වනගත උනේ නුදුරු පැත්ත දකීමට. ඒක ඉතා දුෂ්කරයි ඉතා පහසුයි. මොකද හේතුව ඒකට වැටුනොත් ඉතා පහසුයි. ඒ තමයි බුදුපසේ බුදු මහරහතුන්ගේ ආර්ය පුජ්‍යලයන් ගමන් කරපු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. භාවනාදී කුසල ධර්ම. අන්න ඔවුන්ට එලි දකින්න පුළුවන් යම් දේවල්. සමහර විට අබුද්දස්ස කාලය තුල වෙන්න පුළුවන් ඒ බුද්ධ කාලවල තුල ජීවුණු කරපු මනස් ඇති පුජ්‍යලයෝ අබුද්දස්ස කාලවල වලත් යම් සිදුවීම් පිළිබඳ අනාවැකී කීමක් කියලා තියෙනවා. බොහොම ප්‍රබල විදිහ අනාවැකී ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා සත්‍ය වෙලා තියෙනවා. ඒ සත්‍ය මිනිස්සු අද වෙනකොට ඒගොල්ලන්ගේ නාමය ප්‍රචලිත වෙලා තියෙනවානේ. ඔව්. එහෙමනම් ඕවට කියනවා අනාවැකි කියලා ලෝකේ වචනයක් තියෙනවා. ඒක මම කිව්වේ භාවනාදී කුසල ධර්ම කරමින් ඉන්න වෙලාවල වලට දකින්න දර්ශනය මම මගේ ළඟට ආපු අයට ප්‍රකාශ කරනවා. දැන් ওই මහත්ය ආව හම්බුවාද? මමත් මෙතන ප්‍රතිකාර ගන්න පල්ලෙහාට ඇවිල්ලා හිටපු අවස්ථාවක්. ඒ වෙලාවේ සාකච්ඡාවක් කරාම ඔන්න ඉතින් පොඩි ඇවිස්සීමක් වුණා. උසලා ගත්තා. නැවතත් පාරක් ප්‍රකාශ කරොත් මේක මම මගේ දර්ශනපතයත් එක්ක එලි දක්වපු දෙකක්. මේක 100%ක්ම
නිවර්දී කියන ප්‍රකාශය කරන මොකද 2015 දී මේක මම ඉල්ලක් කළා කියන ප්‍රකාශ කරේ. ඔය කවියෙම සටහන් වෙලා තියෙනවා. එතකොට අපි හඳුනන්නේ මේක මොන වගේ රටවල් ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් ප්‍රශ්නයක්ද කොහෙන්ද මේක මූලයක් ඒ විදිහට එන්නේ ඒ ගැන අපිට පුළුවන් ද යම්කිසි දැනීමක් ඔබ ලෝකය පිළිබඳ ප්‍රශ්නයක් මෙතෙන්දී ඉන්නේ. අපේ රට අහවල් රට කියලා නෙවෙයි ලෝක ස්වභාව ධර්මයේ පිළිබඳ ඇති වෙන යම්කිසි ගැඹුරු සිදුවීමක් නුවණින් දැක්කොතින් ගැඹුරු සිදුවීමක් කියලා මට මේක කියන්න පුළුවන්. එහෙම තමයි ප්‍රකාශ කරන්න වෙන්නේ ගැඹුරු සිදුවීමක්. ඒ ගැඹුරු සිදුවීම කියන්නේ 700 කෝටියක් පස්සස්සේ වැළලෙන්නේ නැහැ කියලා ওই කවිය තියෙනවානේ. එහෙමයි. එතකොට ලෝක ජනගහනය ඕක ලියනකොට හිටියේ 700 කෝටියකුත් ටිකයි. දැන් මෙන්න මේ මාස කීපයක් වුණා ලෝකේ ප්‍රකාශයක් වුණා කෝටි 800 පැන්නා කියලා ලෝක ජනගහනය. එහෙමයි. දැන් මාස කීපයයි වුණේ. එහෙමනම් ඔන්න ඔයින් 700 කෝටියක් පස්සස්සේ වැළලෙනවා. මෙතෙන්දී හොඳට මතක තියාගන්න පස්සස්සේ වැළලුවාට පස්සේ 700 කෝටියක් අපි මෙහෙන් උදාහරණයක් ගමු. දැන් මේ හරිය අපි ඉන්න හරිය ඉඳලා ඒ නැස්තිකයි ප්‍රහාරය වදිනකොට යම් මේ පැත්තේ පිරිස විනාශ වෙලා ගිහින් නැසයි වුණානේ 4-5 දෙනෙක් ඉතුරු වුණා. තව කිලෝමීටර් 10 12ක් යනකොට තවත් එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් 4 දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. නැස්තිකයි ප්‍රහාරය වදිනාන් පස්සේ ආයි තව කෙනෙක් දකින්න හම්බෙන්නේ කිලෝමීටර් ගාණක් ඈත. නැස්තිකයි ප්‍රහාරයට එසේ විනාශ වෙනවා. නමුත් මෙන්න මේ ප්‍රකාශය හොඳට මතක තියාගන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන නේද? බුද්ධ දේශනාවේ තුල සත්‍ය උත්පාදනය වෙන ක්‍රම 4ක් මේ මනුස්ස ලෝකයේ තුල. එයින් ඔබ ගුරුතුමෙක් හැටියට අන්නේ සත්‍යයෙන් උපදින ක්‍රම 4 කියන්න බලන්න. අපේ හන්නේ අර අණ්ඩජ විදිහට උපදිනවා ගලාබුජ සංසේජදයි ඕපපාතිකයි. ඕපපාතික. ඔව් අන්න ක්‍රම 4ක් නේ. ඕපපාතික කියන ක්‍රමයට මෙන්න මේ අදහස දෙනවා මම. ඕපපාතිකයි කියන්නේ අම්මෙක් තාත්තෙක් නොමැතිව මෙතන මිනිහෙක් මතුවෙනවා ඕපපාතිකව. ඒකට කියන්නේ ඕපපාතිකව අම්මා තාත්තා නැතුව ඉපදීම. ඒක නිකන් පහළ වුණා වගේ මෙතන ඕපපාතික ක්‍රමයේ මතු වුණා. ඒ වගේ එක උදාහරණයක් මම කුඩා කාලේ මට මතකයි මම ඒක දැන් ප්‍රකාශ කරනවා. මගේ වයස එතකොට අවුරුදු 9. අපේ ගෙවල් එක්ක ඉස්සරහා කුඹුරායේ දිගේ යම්කිසි ළමෙක් ආවා. ඇවිල්ලා අපේ මිදුලට ඇවිත් අපි මට කෑම පොඩ්ඩක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඇහුවෙන් පස්සේ අපේ ගෙදරින් ඒ ළමයාට කෑම ටිකක් හම්බුණා. අගුවේ දෙගෙනම පිළේ ඉඳගෙන කෑවා. කාලා හැයලා ඒ දවස්වල දින කල මැස්සක් කියලා එකක් තිබුණේ වතුර රැස් කරන. එතෙන්ට ගිහිල්ලා පිඟානක් තෝදලා හැලා එහෙම යන්නම් කියන වචනේ කියලා හලා පල්ලෙහාට බහැලා ගියා යන්න. ඒ අවස්ථාවේ අපේ ගෙදර හිටියා අපේ තාත්තත් එක්ක කතා කරමින් හින්නි අප්පුහාමි කියලා කෙනෙක්. ටිකක් දලා බලන් දැල්ලා හින්නි අප්පුහාමි කිව්වා ඕපපාතික කොළුවෙද්ද කොහේදයි කියන වචන කතා කරා. ඕක ඕපපාතිකයි කිව්වහම මට ලොකු ප්‍රශ්නයක් වුණා. මගේ අවුරුදු 9 මම දන්නේ මේ මොකද්ද මේ ඕපපාතික කියන්නේ කියලා. මම අම්මගෙන් ඇහුවාම අම්මා කිව්වා අම්මා දැනගෙන හිටියේ නෑ ඒක හරියට. මම ලොකු දෙයක් නෙමෙයි. අම්මා කිව්වා අපි හෙට හාමුදුරු හම්බෙන්න කියලා හැල ගිහිල්ලා පන්දලේ නායක හාමුදුරන්ගෙන් ඇහුවාම තමයි කිව්වේ ඔන්න ඔය උත්පත්ති ක්‍රම 4 ඕපපාතික කියන්නේ මෙතන අහම්බුව පුජ්‍යලයෙන් පහළ වෙනවා මව් කුසක් නැතුව. එතකොට අපි හඳුරන්නේ දැන් අපි මෙච්චර කල් බුද්ධ ආගමේ ඉගෙනගෙන තිබුණේ අර මිනිසෙක් උපදිනකොට හේතුඵල සම්බන්ධතාවයත් එක්ක මව ඍතු වීම, මව්පිය මව්පිය එකතු වීම සහ ගන්ධබ්බේගුගේ පැමිණීම කියන කාරණා තුන ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒකේ හේතුඵල ධර්මයට අනුව ওই පුනර්භවයේ වගේ දේවල් විස්තර කරද්දී අපි ඉගෙන ගත්තා. එතකොට මේ සිද්ධිය මේ කියන ක්‍රියාවලියත් එක්ක 2030 මේ ක්‍රියාවලියත් එක්ක
වෙනසකට භාජනය වෙනවා කියන එක තමයි ඔබ වෙනසකට වහන්සේ භාජනය වෙන ඇත්ත වශයෙන්ම 700 කෝටියක් පස්සස්සේ වැළලෙනකොට මෙතන එතනින් කොටස් ගානකට බෙදිලා යනවා මේ ජනධාරයේ මැරෙත් එතන සතුත් එක්කම නේ ඝාතනය වෙන්නේ. එහෙමයි. ඒවත් චුතිචිත්තයක් තියෙනවා. එහෙමනම් මෙන්න මෙතෙන්දි සිදුවීමක් වෙනවා. මේ අයට උත්පත්තියක් ලැබිය යුතුයි. අපායට යන්න පුළුවන්, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යන්න පුළුවන්, මෙතනම උපදින්න පුළුවන්. මෙතනම උපදින අයට අම්මලා තාත්තලා කෝ අන්න ප්‍රශ්නයක් මතුවෙන. එහෙනම් මෙතනම අන්න ඕපපාතික ක්‍රමය. එතකොට මට දැන් ඔබ වහන්සේ කියන විදිහත් එක්ක මට හිතිච්ච කාරණයක් තමයි සමහර විට අපේ හඳුන දැන් අපි මනුස්ස ජීවිතයක් දකිනවනේ දැන්. ඒ විදිහටම මේ ඉපදින අය ගැන අපි හිතනවද නැත්නම් වෙනස් ස්වරූපයෙන් හිතන්න වේද? ඒ කියන්නේ සමහරට මේ මනුස්ස ස්වරූපයේම නැතුව වෙනස් ස්වරූපයක් වෙන්නත් පුළුවන්. ජීවීන් කොටසක් විදිහට ඉඳීද නැත්නම් මේ මිනිස් ස්වරූපය. මනුස්ස ස්වරූපය. මනුස්ස ස්වරූපයෙන් ඉපදින්න එතන අය. උගත තවම මිනිස්සු ඉතුරු වෙලා තියෙනවා 700 කෝටියකින් 800 කෝටියකින් 700 කෝටියක් නේ පස්සස්සේ වැඩලා තියෙන්නේ. එහෙමයි. ඉතුරු තා අල්පයක් ඉතුරු වෙච්ච ප්‍රදේශ ටික තමයි ලෝකේ පුරා විසිරලා තියෙන්නේ නේ. එහෙනම් මෙතන අඹුසැමි එකතු වෙලා ළමෙක් හදන්න වෙලාවක් නෑ මෙතන. එහෙම අය නෑ අඹුසැමියන් මෙතන නේ. අන්න ඒක හේතු කොටගෙන මෙතනම උපදින අය ওই බුදුහාමුදුරු කියපු න්‍යායට අනුව ඕපපාතික මිනිසුන් බොහෝ පිරිසක් බිහි වෙනවා. ලෝකේ පුරා ඒක සිදුවේ. අන්න ඕපපාතික ක්‍රමය දකින්න පුළුවන් යම් දවසක් එදාට. ඔය කියපු ඕපපාතික ක්‍රමය ඒ සැබෑම මිනිසුන් හැටියට බිහිවෙනවා. එතෙන්දී එතකොට අපි හඳුනන්නේ දැන් හරි අපි ඕපපාතික මිනිස්සු බිහි වෙනවා. දැන් ලෝකේ මේ වෙනකොට සත්ව කොට්ටාස විනාශ වෙලා. ඊළඟට ජීව අජීව සියලු දේ විනාශ වෙනවානේ. ගහකොළස් පවා දැන් මිනිස්සු විනාශ වෙනවා කියන්නේ ගහකොළ පවා සමහරට විනාශ වෙනවා. සමහරට ගහකොළ නෑ. ගහකොළ වර්ධනය වෙනවා. ඒක තමයි මට දැනගන්න ඕනේ කතුනේ. එතකොට ගහකොළට මොකද වෙන්නේ? ගහකොළ තවත් සත්‍රීක වෙනවා. නක්ෂික විහාරය උරා ගන්න තියෙන එකම එක ගහකොළ තමයි උරා ගන්න තියෙන හොඳම මේක මිනිස්සු උරාගත්ත ගමන් සත්‍ය උරාගත්ත ගමන් සත්‍ය විනාශ වෙලා යනවා. අපෙන් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් නේද ගස්වල රුවලා ගස් පිට කරන ඔක්සිජන්. අන්න ඒක තුල ඔයි එන නක්ෂික විහාරය සියල්ලම උරන්නේ ගස්වලට. එතකොට දැන් ඔබ වහන්සේ දැන් මම මගේ ඔළුවේ හිතාගෙන හිටියේ මේ වර්තමානයේ භාවිත වෙන යම් යම් න්‍යෂ්ටික යම් යම් ඔය අභිප්‍රහාරවල් පිළිබඳව. නමුත් මට හිතන විදිහට ඔබ වහන්සේ මේ දැන් කියන විදිහට අනාගතයේ සිද්ධ වෙන සිද්ධිය විදිහට මේ දැන් තියෙන අභිවලට වැඩිය සමහරට වෙනස් වෙච්ච මිනිස්සුන්ට විතරක් ප්‍රහාරයක් එල්ල වෙන පරිසරයට හානියක් නොවන එහෙම එකක් වෙන්න පුළුවන් කියන එක තමයි මට ඔබ වහන්සේගේ දේශනාවත් එක්ක පැහැදිලි. අපේ මහත්තයෝ අන්න හරි. දැන් මෙතන මේ ලයිට් එකක් පත් වෙනනේ. ඕවට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. මේ ගේ දොර ඉඩකඩ මේවා මේ පන්සල මේ පන්සලේ බිත්ති අරවා මේවා මේ කිසිම දෙයකට මොනම හානියක්වත් වෙන්නේ නැහැ. ওই ලයිට් ඔහොම පත් වෙවි. උනස්සිකාරිය කියන්නේ වාතය විස වෙලා යන එක. එතකොට අපේ හම්තුරුනේ මට හිතෙනවා දැන් අපි හිතමුකෝ කොරෝනා වසංගතේ ටිකක් වැඩි වුණා කියලා. ඔව්. ඒක තව දුරටත් ගියා නම් ඕක තමයි ඔය ප්‍රහාරය. තමයි නස්තිකයි. ප්‍රහාරය. ඒක එතකොට අපි සමානයි කියලා හිතා ගන්න ඕක උග්‍ර තලයකට ආවොතින් අන්න මිනිසාට වෙන්නේ කුමක්ද කියන එක මතක තියාගන්න සරල තැනකට ඔබ පැමිණියා. ඔව් ඔබට ගැඹුරු. එතකොට දැන් ඔබ වහන්සේගේ දැන් අපි හිතාගෙන ඉන්නේ ෆිල්ම් වල දකින යුද්ධ. ඊළඟට අපි දැන් හිතාගෙන ඉන්න යුද්ධ වෙඩි බෙහෙත් ගිනි ගැනීම පුපිරීම. නමුත් ඔබ වහන්සේ කියන්නේ ඒ වගේ එකකට වැඩිය දැන් ඔබ වහන්සේ කියන කතාව ඔප්පු වුණා පහුගිය කාලේ කොරෝනා කාලෙත් එක්ක ගහකොළ වෙනදට වැඩිය වර්ධනය වුණා සහ ඒව හොඳට හැදුනා. මිනිස් ක්‍රියාකාරකම් අඩු වෙච්ච නිසා. එතකොට දැන් අපිට යන්න තියෙන්නේ එවැනිම 2030 එවැනිම තත්වයක් අපි හිතන පිපිරීමක් ගිනි ගැනීමකට වැඩිය මිනිස්සු පස්සස්සේ වැළලෙනවා. ඒක අවිප්‍රහාරයක්. සමහර විට කොරෝනා කියන්නේ සංගෙවිච්ච අවිප්‍රහාරයක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා. මිනිස්සු විතරක් විනාශ වෙන සත්තුත් කියන්නේ සත්ව හුස්ම ගන්න ඔක්සිජන් වලින් ජීවත් වෙන ඒ සත්ව කොටස්. ඒතර හරිය මුහුදු ජීවීන් ආදී අයට
මොකක් හරි එහෙම එකක් වෙනවද එයාලගේ ක්‍රියාවලිය? මුහුදු ජීවින්ට හානියක් වෙන්න තරම් වාතය යන්නේ නැහැ නෙතෙන්ට. යම් කිසි බලපෑමක් එල්ල පුළුවන්. මොකද ඒ සත්තුන්ටත් වාතයක් අරගන්න වෙලාවල් තියෙන්නේ. මුහුදු ජලයේ යට ඉන්නෝනේ දින ගණනක් යටම ඉන්න නිසා මුහුදු ජීවින්ට ජලාශවල ජීවත් වෙන සතුන්ට මේ ලක්ෂික විහාරය ප්‍රබල වෙන්නේ නැහැ. ගොඩ ජීවත් වෙන සියලු ජීවීන් ඒනොත් කැරපොත්තන්ට හරිද තවත් දින පළ ගැටියක් මෙන්න මේ අයට ලක්ෂික විහාරය වදින්නේ නැහැ. නෑ. ඒ අයට වදින්නේ නැහැ. ඒ අයට වදින්නේ නැත්තේ ඒ අය ළඟ තියෙන්නේ සුදු රුධිර අණු. එහෙමයි. අයිද මේ රක්තාණු තියෙන සියලු ජීවීන්ට තමයි මේ ලක්ෂික විහාරය එල්ල වෙන්නේ. එහෙනම් රක්තාණු තියෙන අය විශාල ව්‍යසනයකටපත් වෙනවා. යම් යම් කැලෑබද ප්ලස්වල ලක්ෂික විහාරය එල්ල වෙන්නේ ගස් කොළන් වලට උරා ගන්නවා මේක හරියට. විශාල වනගත ප්‍රදේශවල මිනිසුන්ට බොහෝ වෘතු දීමේ ශක්තිය ඇති වෙනවා. එහෙමයි. ඒ කියන්නේ සමස්තයම විනාශ වෙන්නේ නැහැ. බුහන්ස කියන්නේ කෝටි 700ක් විනාශ වෙනවා කියලා. කෝටියක් විතර ප්‍රමාණයක්, කෝටි එකහමාරක් විතර ප්‍රමාණයක් ඒ වෙනකොට සමහර විට ඉඳී කියලා හිතෙනවා. ඒ අයට පුළුවන් පරිසරය ආශ්‍රිතව ජීවත් වෙන අයට යම්කිසි වාසියක් මේකෙදි තියෙනවා කියන එක තමයි බුහන්සේ. වාසියක් තියෙනවනේ ඊළඟට සිදු වෙන දේ තියෙනවා. අන්න හරිය යම්කිසි දෙහි තැනකට ආව හොඳට වටහා ගන්න. දැන් ඔන්න එතකොට මේ හරියේ කීප දෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. තව කිලෝමීටර් 8ක් 10ක් යනකොට තමයි තව එක්කෙනෙක් දෙන්නේ දකින්න හම්බ වෙන්නේ. අන්න එතකොට නැවත ලිංගික ක්‍රියාවලියක් තිබිලා ජනතාව බිහිවීමක් නැහැ. හේතුව මොකද? බොහොම දුර්ලභ මනුෂ්‍ය සංඛ්‍යාවක් ඉතුරු වෙලා තියෙන්නේ. එහෙමනම් උන්න උතෙන්දී මේ නිය පරලෝකියාගේ කොටසක් අපාගාමී කොටසක් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල මෙතනම උත්පාදනයේ වෙන විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට කෝ අම්මලා තාත්තලා ඔන්න බුද්ධ න්‍යායේ එක සංසිද්ධියක් එන වෙලාව ඕපපාතික ජනතාවක් බිහි වෙන වෙලාව. එහෙමයි. එතකොට අපිට අර ලෝකයේ බිහි වෙන අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍රවලත් ආබස්තර බ්‍රහ්ම ලෝකයෙන් කණ්ඩායමක් පැමිණිලා අර ජීවිය හටගත් විදිය ගැන සඳහන් වෙනවා. ඒ වගේ ඒකට සමගාමීව ඒ කතන්දරයේ කවුරු හරි කෙනෙක් හොඳට දන්නවා නම් ඔබ වහන්සේ කියන කතාව චිත්ත රූප හා ඒ දැනුම් අනුසාරයෙන් හදා ගන්න පුළුවන් මෙහෙම එකක් වේවි කියලා. එතකොට මේකෙදි කාට හරි මේ ලෝකේ තර විදිහට ශක්තිමත්ව දැන් පවතින නිසා සමහරට එතනට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතන හිතාගන්න එහෙම වෙන්නේ කොහොමද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ කියන්නේ 2030 දී කාරණේ සිද්ධ වෙනවා කියන එක. එතකොට අර ජීවත් වෙලා ඉන්න කණ්ඩායමට පොඩි පිරිසට පහසුවෙන් ජීවත් වීමට පුළුවන් වේවි. මොකද පරිසරය සහ ඒකට පරිසරයට හානියක් සිද්ධ වෙලා නැහැනේ. පරිසරයට හානිය පරිසරයේ සස්ත්‍රීකටවත් වෙනවා. ශාස්ත්‍රීයයි. සස්ත්‍රීකයි ඉතුරු වෙච්ච පිරිස දැන් මේ හරිය කම්බියට අල් බැඳලා තාප්ප නැහැ. තෘෂ්ණාව නැහැ. මගේ ඊටම ගියා අල්ලන්න දෙයක් නැහැ. මොකද කිලෝමීටර් 8ක් 10ක් තව පිරිසක් ඉන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්නේ. මේගොල්ලන්ට තෘෂ්ණාව නැති වෙනවා. ඊට පස්සේ කෝ ওই බැංකු පත්තේදී කෝ ගුවන් යාන කෝ නැව් ওই 700 කෝටියක් වැළලා එනකොට ඒ ඔක්කොම පදවන්න කෙනෙක් නැහැ. ඒවා දන්න ක්‍රියාත්මක කරන්න කෙනෙක් නැහැ. ඒවා යන්න කෙනෙක් නැහැ. ලෝක ජනගහනේ 800න් 700 කෝටියක් මෙතන ගියන් පස්සේ තව මොකද? එහෙනම් ඒවා එහෙමම බත්තල් වෙනවා. හයිද මෙතනම උත්පාදනය වෙන්නත් ওই චුති චිත්තය මෙතනින් පිට වෙන සිතුවිලි දාම නැවතත් මෙතනම උත්පාදනය වෙන්න අම්මලා තාත්තලා මෙතන නැති වෙච්ච වෙලාවක උන් ඕපපාතිකව මිනිසු බිහි වෙන්න පටන් ගන්නවා. එහෙම. ඕපපාතිකව බිහි වෙච්ච අය තමයි ඉදිරියේදී මේ බුදුදහම අවබෝධ කරගෙන හැලහිටන් 2030න් එහා පැත්ත මේ ලෝකෙම ඉතුරු වෙන්නේ බුද්ධ ශාසනය පමණයි බුදු දහම පමණයි ඊට පස්සේ තියෙන්නේ. මිත්‍යා මත සියල්ලම අහෝසි වෙලා යනවා. බුද්ධ ශාසනය. එතකොට අපේ හැමදෙරේ ඔබ වහන්සේගේ දේශනේ මට පැහැදිලි කරගන්න තැනක් තියෙනවා. කොරෝනා වගේ व्यसනයක් ටික කාලයක් ගිහිල්ලා තමයි මිනිස්සු ටික මැරෙන්න පටන් ගත්තේ. දැන් ඔබ වහන්සේ කියන මේ දේ අර වෙලාවට
කෝටි 700ම ක්ෂණික විනාශයකට යනවද? නාස්තික විප්‍රහාරය ෂණිකව යන එකක්. දැන් අපි ආයුධ නිපදවලා තියෙනවා කිලෝමීටර් 2000 ක්ෂණිකව විනාඩියෙන් යන්නනේ. ඔව් දැන් රුසියාවේ දැන් ඇමරිකාවට ගහන්න පුළුවන් තත්පරෙන්නේ. නමුත් මේ වාතයේ යන්නේ ඊටත් වඩා වේගෙන්. වාතයේ විසි වෙලා යන එක ඊටත් වඩා වේගෙන් යන්නේ. එහෙනම් ක්ෂණිකව එසැනින්ම උදේ පාන්දර 3:42 එසැනින්ම නාස්තිකාවේ ඔක්කොම ඔටෝ එකටපත් වෙන්නේ. මොකද ඔටෝ රෙඩි වෙලා ඉදාට. පාලකයන් අවශ්‍ය නැහැ මේ නාස්තිකාවේ වලට. ඒ සමහර විට ඔබ වහන්සේ කියන විදිහට මට පැහැදිලි කරන විදිහට මට හිතෙනවා මේක සමහරට අත්තරදීමක් ඒගොල්ලෝ කවුරුවත් නොහිතපු වෙලාවක සිද්ධියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කවුරුත් ක්‍රියාත්මක නොකර ඔටෝ සහ ස්වයංක්‍රීය වෙන්න පුළුවන්. ඔව් අන්න හොඳ ප්‍රශ්න කරන්න පුතේ. අන්න හරි ඔබ දක්ෂ ගුරුවරයෙක් රජේ ප්‍රශ්න කරන්න. ඇයිද මෙන්න මෙසේ ඒක වෙනවා ප්‍රශ්න කරනකොට මම උත්තර දෙන්නම්. අපි ගමු මහා ප්‍රබල රටවල් දෙකක් තියෙනවා ඇමරිකාව රුසියාව කියලා. අනිත් ඒවා නාස්තිකාවි කියනවා. රුසියාවේ තියෙන නාස්තිකාවි ගබඩා කරලා සකස් කරලා තියෙන්නේ. ඕවා දැන් ඉදිරියේදී 2030 වෙනකොට ඔටෝපත් වෙන්න හදලා තියෙන්නේ. මිනිහෙක් නැතුව ක්‍රියාකාරීත්වය මිනිස් ක්‍රියාකාරීත්වයෙන් තොරව ඔටෝපත් වෙන්න හදන්නේ. යුද්ධයක් සිදු වෙලා රුසියාවේ ජනගහනේ යුද්ධ සෙබළුන් අරේ මේ සේරම දුබලට පතුරා. ආයි මේවා සටනක් ගෙනියන්න තරම් කෙනෙක් නැති වුණා රුසියාවේ. අන්න එවැනි තත්යකට ආපු ගමන් ඔටෝපත් වෙනවා නාස්තිකාවේ රුසියාවේ. එතන ඔටෝපත් වෙනකොටම ඔටෝ රෙඩි වෙලා තියෙන ලෝකෙ පුරාම එකටම පත් වෙන්නේ. ලෝකෙ පුරා කොතනක හරි නාස්තිකාවියක් ඉස්සුවද ගැස්සුනාද ලෝකෙම එකටපත් වෙනවා. මෙන්න මේ නාස්තික විප්‍රහාරයේ එදාටපත් වෙන්නේ ලෝකෙම එකටපත් වෙන්නේ. වාතය හරහා විස වෙලා යන්නේ මෙන්න මේ සැබෑම සිදුවීම. භයානක සිදුවීමක් නෙවෙයි මේක සැබෑම සිදුවීම. ඒතකොට අපි හාමුදුරනේ දැන් 2024 මේ 2024 2030ට අවුරුදු තව 6යි. 6යි. මමත් ටිකයි. මමත් එතකොට ජීවමානයි. ඔබ වහන්සේත් වැඩ ඉන්නවා. එතකොට අපිට දැන් බෞද්ධයෝ විදිහට මේකෙදි අපි දැන් මේ වගේ දෙයක් කලින් දැනගත්තාම නැවතත් අහනවා අපිට මොනවද කරන්න පුළුවන්? ඒ කියන්නේ මම කියන්නේ මේකෙන් බේරෙන්න බෝධි පූජා තියෙන ඒවා හරිය හැංගෙන එක හරිය නෙමෙයි. මේ ලෝකෝත්තර හෝ නැත්තම් මේ නිවන් මාර්ගය හෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන මාර්ගයේ හෝ අපිට මොකද්ද කරන්න පුළුවන් මේ සඳහා? ඔබ අහන්නේ මොකද්ද කියන එකට මම ගැඹුරින් උත්තරයක් දෙන්නම්. මෙන්න මේ උත්තරේට හොඳටම සෑහී මම හිතන්නේ මේ පණිවිඩය ඔබට අහන ඕන කෙනෙකුට මේ පණිවිඩය හොඳටම සෑහී. ලෝක ස්වභාවය තේරුම් ගන්න. මේ ලෝක ස්වභාවයේ යුග 4කට දැන් අපි කොටු කොල්ලා තියෙනනේ. ගල් යුගය, එඬේර යුගය, කාර්මික යුගය ඉස්සරහට එතොත් එන්නේ මේ චෛතසික යුගය. යුග 4 එන්නේ. එඬේර ගල් යුගයේ මිනිසා ආයුධයට පාවිච්චි කරේ ගල් පතුරක්. එහෙමයි. සතෙක් කොට ගලකින් ගහලා අල්ලගත්තා. තව මේ ගල් පතුරක් වගේ එකක් අරගෙන තමයි සතා හැම ගහගත්තේ. ඒකට කිව්වා ගල් යුගය කියලානේ. ඊට පස්සේ එඬේර යුගයට ආවා. ඊට පස්සේ තමයි කාර්මික යුගයට ආවේ. මේ දැන් යන්නේ කාර්මික යුගය. නාස්තික විපරා නිසාදනය කරන්නේ පළවෙනි අවිය ගල් පතුර. දැන් මට අපේ ගුරුතුමාණෙනි ඔබ දක්ෂ ගුරුවරයෙක් රජේ පාසල් වල ගුරුතුමාණෙනි මට උත්තරයක් ඕන. අර ගල් පතුර මේ මිනිහා වීසි කරාද නාස්තිකාවි දැන් තියෙනවා. අවි ආයුධ පිහි පොරෝ කැටි බන්න ඔක්කොම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ගල් පතුර විසි කරාද? මම හිතන්නේ ඒකත් තියෙනවා අවශ්‍ය වෙලාවට ගන්න. ඒකත් දියුණු කරගෙන තියෙනවා. ඔව් ගල් පතුර විසි කරෙත් නෑ. මොකද හේතුව කැලේට ගියොත් පිහිය ගෙනියන්න බැරි වුණොත් මැලක් කපා ගන්න ගල් පතුරෙන්නේ.
ඔව් එහෙනම් තව මේ ගල් පතුරු විසි කරන්නේ නැහැ. ඔබ දන්නෝනේ මුළු ලෝකවාසී ජනතාව දන්නෝනේ නක්ෂික මේ රටේ කොච්චර තියෙද කියලා ලෝකේ. ඇමරිකාව, රුසියාව, චීනය, ඉන්දියාවට පවා දැන් නක්ෂික ඇවිල්ලා තියෙනවනේ. ඔව් එතකොට කොච්චර නක්ෂිකාවි තියෙනවද? ගල් පතුර විසිනකොර මිනිසා නස්ටිකවිය මූදට දානවද? එහෙමයි. එහෙමයි කියලා හරියන්නේ මට උත්තරයක් දෙන්න. දාන්නේ නැහැ. එහෙනම් ගහනවද මේක? දිනේ කවදද? 2030. ලෝකවාදී ජනතාවගෙන් මට ඕන උත්තරයක් නස්සිකාවිය මූදට දානවද ගහනවද? එහෙනම් මට ඕන කවදද ගහන දිනේ? ගහනවාම කියලා ඔබ කිව්වා. දිනේ කවුරුත් දැනගත්තන් දැනගන්න බෑ නේද? 2030 සැප්තැම්බර් මාසේ ඉඳලා උදේ පාන්දර 3:42 3:42 කියන්නේ බුදු හාමුදුරුවෝ බුදු බව ලැබපු මොහොත. මේ විශ්ව චක්‍රයේ කරකිලා ගිහිල්ලා උදේ පාන්දර 3:36 හිට 4 දක්වා තියෙන බ්‍රහ්ම මුහූර්තය. බ්‍රහ්ම මුහූර්තයේ ඊටාම සූක්ෂම අංශක කලා විකලාවතෙන් සුද්ධ කොල්ල ගන්නකොට ওই අංශකයක 3600කට බෙදපු කොටසක් තමයි මොහොත කියන්නේ. අන්නේ බුදු වෙච්ච මොහොත තමයි 3:41. බුදු උන මොහොත, බුද්ධත්වයටපත් වුණ මොහොත. අන්නේ ඒ මොහොත තමයි නස්තික අවිප්‍රහාරය වදින්නේ. බුදු උන මොහොතේ මොකද්ද රත්තරන් ගුරුතුමාණන් සිදුුනේ? බුදු වෙන එක තමයි මමත් ඔබ වහන්සේ ප්‍රකාශ කරද්දී හිතේ බුදු වෙනකොට අපායේ ගින්දර නෙමුණාය. ඊළඟට දිව්‍ය ලෝකේ පෙර වාදනය වුණාය. බොහෝ දෙනාට සුව වුණා කියලානේ තියෙනවා. නමුත් ඒ වෙලාවේ දැන් මේ වෙන්න යන්නේ ඒකේ අනිත් පැත්ත. මිත්‍යා දෘෂ්ටියෙන් මිදී මතුවීමක් සිදු වුණා. එදා තමයි මිත්‍යා දෘෂ්ටියෙන් මිදී මතුවුනේ බුද්ධත්වයේ ලැබීමනේ. බුදුහාමුදුරුවෝ කෙනෙක් මෙලව බුදු බව ලැබීම. ඔබ වහන්සේ ඒ බුද්ධත්වයේ තුල සිද්ධ වෙච්ච ආශ්චර්ය දෙයට අමතරව ඔබ වහන්සේ කියන්නේ වෙන පැත්තක්. මිනිස්සුගේ මානසිකත්වයේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදලා මිනිස්සු යහමකට යන්න පටන්. ඒතර ඔබ වහන්සේ කියන්න හදන්නේ මම පණිනවා ඉස්සරහට ඒකම ආයි වෙනවා කියලා. ඒ කියන්නේ මේ යන ක්‍රමයේ වැරදි, ඒ ක්‍රමේ නැවතිලා ආයි මිනිස්සු සබාදහමත් එක්ක එකතු වෙලා ආයි මිනිස්සු හොඳ පැත්තට පෙරලෙන්න තැනක් කියලාද ඔබ වහන්සේ කියන්නේ? මට මෙන්න මේ උත්තරේ දෙන්න. පුතේ ලෝක ඉන්න ජනතාව මුස්ලිම් කියලා කොටසක් ඉන්නවා. හින්දු කියලා කොටසක් ඉන්නවා. බෞද්ධ කියලා කොටසක් ඉන්නවා. ක්‍රිස්තුබත්තික කියලා කොටසක් ඉන්නවා. නොයෙක් වශයෙන් සඳහන් කරපු කොටස් තියෙනවා නේ. ඔව්. මේ ලෝකවාසී ජනතාව කොටස් වලට බෙදලා තියෙන්නේ. ඔව්. නමුත් අපි එක කොටසක ගමු මනුෂ්‍ය සංගතිය. නේ. එතකොට ওই බෙදපු කොටස් වලින් අපි ගමු ඔබ කුමන කොටසක්ද? බෞද්ධද, හින්දුද, මුස්ලිම්ද? සම්මතය තුල ඉන්නේ මනුස්ස කියන තැනින් එහාට ගියාට පස්සේ බෞද්ධ කොටසේ. බෞද්ධ කියන කොටසේ ඔබ බෞද්ධයෙක් උනේ හොඳට වටහා ගන්න රත්තරන් මහත්තයෝ. ඔබ බිහි වෙච්ච රෝහලේ මිසි ගහපු සීල් පාර. ඔබ රෝහලක බිහි වුණා. එතෙන්දී ඒ මිසි සීල් එකක් ගැහුවා ඔබ බෞද්ධ කියලා. මිසිට පුළුවන් ද ඔබ බෞද්ධ කරන්න? කිසිවෙකුට බෑ. මට තමයි පුළුවන් ඒක වෙනවද නැද්ද කියන එක. ඔව්. ඔබ එහෙනම් මං කියන්නද මිත්‍යා දෘෂ්ටික සම්‍යක් දෘෂ්ටික කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඔබ මිත්‍යා දෘෂ්ටිකද සම්‍යක් දෘෂ්ටිකද? මම හිතන විදියට හාමුදුරුවනේ සම්‍යක් දෘෂ්ටික. නෑ. ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. මම අභීතව ප්‍රකාශ කරන මිත්‍යා දෘෂ්ටිකයි කියලා. හේතුව කියන්නේ සම්‍යක් දෘෂ්ටික කියන්නේ බුදුහාමුදුරන්ගේ කියාපු මග ගිහිපු අයට. ඔබ රෝහලේ ඉන්න මිසි ගහපු සීල් එකේ ගිහිපු කෙනෙක්. ඔබ මිත්‍යා දෘෂ්ටික කියන්නේ ඒකයි.
ඔබ බෞද්ධ වෙන්න බෑ. බෞද්ධයෙක් කියන්නේ බෞද්ධ දර්ශනය හදාරන්න ඕන. බෞද්ධ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා තියෙනවා. ඔහුට විතරයි බෞද්ධ කියන්නේ. සීල් ගහලා බෞද්ධ කරන්න බෑ. එහෙනම් ලෝකෙටම සීල් ගහුවාම ලෝකේ බෞද්ධයෝ නේ. බෞද්ධයා නිවන් දකින්නනේ. නෑ. මිත්‍යා දෘෂ්ටිකෙට නිවන් දකින්න බෑ. අයිද බෞද්ධයෝ නිවන් දකින්න. බෞද්ධ කියන්නේ ওই සීල් එක ගහලා එන සමාජ කොටස් කිරීමක් පමණයි. එහෙමයි. බෞද්ධ කියන්නේ තමන්ගේ මනෝභාවය මේ විශ්ව න්‍යාය ධර්මයක් බෞද්ධ කියන්නේ. විශ්වයේ ඕපන් එකක් වෙලා තියෙනවා. ඔබ කවුද කියලා හඳුනා ගන්න මේක පැවැත්විය යුතුද අත්හල යුතුද කියන පරිවිඩය හඳුනා ගන්නයි බෞද්ධ දර්ශනය තියෙන්නේ. ඒකට දීලා තියෙනවා ආර්ය පුජ්‍යලයන් ගමන් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන යමෙක් ඉන්නවද ඔහුට බෞද්ධ කියනවා. ඔහුට සීල් එකක් තියෙද? නෑ. එහෙනම් බෞද්ධයින්ට සීල් නැත. හොරුන්ට සීල් ඇත. දැන් වටහා ගත්තනේ. ඔව් ඊළඟට ප්‍රශ්නේ මොකද්ද? ඔව් දැන් අපි හඳුනන්නේ අපි ඒක එතනින් එහෙම නවත්තලා ඒ කියන්නේ ඒක දැන් ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්නේ මේ ඔබ වහන්සේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ 2030 දී. නමුත් ඔබ වහන්සේක මේ ඔබ වහන්සේට දැනෙච්ච කාරණාත් එක්ක පැහැදිලි කරා ඒක වෙනවා. ඒකට මොකද්ද කරන්න ඕනි? කොහොමද ලෝකෙ මිනිස්සු වෙන්නේ? මොකද්ද වෙන්නේ කියන එක. ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටියේ මිනිස්සු ඈත් වෙලා සම්මිය දෘෂ්ටියට ගියපු සෝබා දහමත් එක්ක නැවත ජීවත් වෙන්න පටන් ගත්ත ජන කොට්ටාසයක් ඊට පස්සේ බිහි පස්සේ මතුවෙනවා. මෙන්න මේ සම්‍යක් දෘෂ්ටික පැත්ත දකින්න පුළුවන්. මේ විශ්ව න්‍යාය ධර්මයක් සම්‍යක් දෘෂ්ටික කියන එක. මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ගෙන් පිරීලා ගිහිල්ලා මේක. අයිද මිත්‍යා දෘෂ්ටික මිනිසුන්ගෙන් පිරීලා ගිහිල්ලා එහෙනම් මේ සිදුවෙන්නේ මොකද්ද? භයානක සිදුවීමන්නේ හරිම යහපත් සිදුවීමක්. 700 කෝටියක් මිනිස් පස්සත් මේ සත්‍යය වැළලෙනවා කියන්නේ ඊටාම යහපත් වූ සිදුවීමක්. මිත්‍යා දෘෂ්ටික ටික වලලා දැමීමක් කරන්නේ. ඒක තියාගත යුතුද වලලිය යුතුද? මිත්‍යා දෘෂ්ටිකී වැළලිය යුතුයි. වැළලිය යුතුයි. ඒක දෙනවා. බොහොම හොඳයි උත්තර දෙනවා නේද? ඒක තමයි. එහෙනම් අන්න සම්‍යක් දෘෂ්ටික නම තමයි වෙන වෙලාව. හැබැයි මාර්ගයම කරන ඉන්න පුතේ මම මෙහෙම පණිවිඩයක් දෙනවා. ඔබ දන්නවද මේ ආතසීකා කියලා මිනිහෙක් හිටියා? දක්ෂ විද්‍යාඥයෙන්නේ. එහෙමයි. ඔහු වයස 19 දී කිව්වා මම මේක විශ්ව ගම්මානය කරනවා කියලා. ওই ෆෝන් කටුව නිපදුවේ එයා තමයි චන්ද්‍රිකාවක් යවලානේ. ඔව්. ඊට පසුව දැන් අවුරුදු 16කට පෙර ඔහු ප්‍රකාශ කරා මුළු ලෝකෙම තව අවුරුදු 50කින් බුදුදහම පවණක් ඉතුරු වෙන්න ඇත කියලා ප්‍රකාශ කරා. එහෙම. ඔව්. එතකොට එයා මේ ප්‍රකාශ කරා මුසක් මේ මං කියන ප්‍රකාශය කළා නෑ. එහෙනම් තව අවුරුදු 34ක් තියෙන්නේ නැති වෙලා 10 කියලා 16 අවුරුද්දක් වුණා නම් තව 34කදී ලෝකේ තියෙන බුදුදහම පමණයි. හරිද? අන්න මේ නස්තික විපහාරයෙන් පස්සේ මිත්‍යා දෘෂ්ටික මත ටික මේ වලලලා දාන්නේ. මේක වැළැවිය යුතුයි. අන්න සම්‍යක් දෘෂ්ටික ටික මතුවෙන වෙලාව. ඊට පස්සේ මේ ලෝකේ තියෙන්නේ බුද්ධ ශාසනය පමණයි. නිවන කරා ගමන් කරන්න දැන් ඔබලා මිත්‍යාවට අහු වෙලා මිත්‍යා දෘෂ්ටියෙන් එම්පොරේලා තියෙන්නේ. මේකෙන් ගලවන්න නම් වලලන්නේ නැතුව පුළුවන් ද ගලවන්න? බෑ. බෑ. එහෙනම් 700 කෝටියක් පස්සේ වෙලෙන් පස්සේ බුද්ධ ශාසනය මතුවෙන්නේ තනි කරම. පොතට තේරුම් ගන්න. මේක ලේසි ඔළුවකට තේරුම් ගන්න නම් බෑ පුතේ. දක්කහම්න කන්න ඔබ වටහ ගන්න ওই ගානේ උඹත් මතක තියාගන්න. එහෙමයි. හරි. අපි දැන් මේ කතාවේ අවසානයේට ඇවිදilla තියෙනවා. ඔබ වහන්සේ මේක බොහොම පැහැදිලි කරා. මේ කාරණාවන් හැබැයි පැහැදිලි කරන්නේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය තුල. එතකොට අපේ හාමුදුරුවෝ යම්කිසි ඉන්ද්‍රිය ඥාණයෙන් එහාට ගිය, ඒ කියන්නේ ඇහ කන නාසය දිව ශරීරය කියන එකේ සාමාන්‍ය ගෝචර වෙන දේවල් වලින් එහාට ගියපු මානසික ගෝචරයක්, මනසට දැනෙන දෙයක් හරහා තමයි ඒ අරමුණු කරගෙන තමයි උන්වහන්සේ එයින් ලබාගත් දේවල් තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒකෙදි සමහර විට සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒව වෙන්න පුළුවන්ද නොවෙන්න පුළුවන්ද කියලා. ඒක අපි හිතන් ඉන්න ලෝකයක් එක්ක සිද්ධ වෙන දෙයක්. නමුත් යම්කිසි පිළිගත්ත යම් මත ටිකක් ප්‍රකාශ කරපු
හාමුදුරු නමක් යතිවරයන් වහන්සේ නමක් ප්‍රකාශ කරන නිසා ඔබට මෙය නිදහස් කරනවා මෙය ප්‍රකාශයට පත් කරනවා. හැබැයි ඒ පිළිබඳව තීරණය ගැනීම, ඒ පිළිබඳව කල්පනා කිරීම, ඒ පිළිබඳව කටයුතු කිරීම ඔබ සතු වගකීම. කෙසේ වෙතත් අපිට දැන් අපි හිතන්න ඕනි කාරණයක් නේ හාමුදුරුවනේ අවුරුදු තව පොඩි කාලයයි නම් ජීවත් වෙන්නේ. අපිට ළඟ ඉන්න එකත් එක්ක බොහොම හිතවත්ව කටයුතු කරන්න එපා. ළඟ ඉන්න එකා කෑවද බිව්වද? හොඳින් ඉන්නවද? ඒ වගේ කාරණයකට අපි ගියොත් තමයි හොඳ. ඒ කියන්නේ මේ වගේ දෙයක් සිද්ධ වුණා හෝ සිද්ධ නොවුණා හෝ කෙනෙක් විශ්වාස කරන්න පුළුවන්, කෙනෙක් විශ්වාස නොකරන්න පුළුවන්. හැබැයි කෙසේ වෙතත් අපිට අවශ්‍යයි නේද දැන් මනුසත්කම වැඩි කරගන්න. ඒ කියන්නේ අපිට දැන් මේ අරමුණේ තුල ඉන්න අය විදිහට, මේ අරමුණ තුල ඉන්න අය විදිහට, ඒ කියන්නේ මේ කියන කාරණාව පිළිගන්න අය විදිහට අපි අපිට අවුරුදු ගානකින් අපිට ටික නැති වෙන්න පුළුවන්. එහෙනම් අපි එකිනෙකා හොඳට ඉන්න ඕනි. අපි සේරම නැති වෙනවා. අපි එහෙනම් හොඳට ඉමු. සමහර විට මට මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ යන හාමුදුරනේ වේගය මේ ලෝකේ උහුලන්න එපා. දැන් තාක්ෂණය පුදුම විදිහට දියුණු වෙලා ඉස්සරහට යනවා. ඒක නිසා මේක යම්කිසි විදිහට මේක ලෝකෙට ඔරොත්තු නොදෙන දරට ආවට පස්සේ කොහොමත් ආයි එකේ ඉඳලා පටන් ගන්න සිද්ධ. ඒක තමයි ශිෂ්ටාචාර විනාශ වෙලා ශිෂ්ටාචාර ආයි ඇති වෙන්නේ. මායාවරුන්ගේ ශිෂ්ටාචාර කිය මොහෙන්දෝ ජවර හරප්පා කිය ඒවා ශිෂ්ටාචාර බලනකොට එහෙම වෙලා තියෙනවා. කියන්නේ ශනිකවේ ශිෂ්ටාචාර විනාශ වෙලා තියෙනවා. කියන්නේ ඔබ වහන්සේ කියන කාරණේ සිද්ධ වෙලා තියෙනවා. නමුත් අපිට මේ ලෝකේ අර භව තණ්හාව නිසා මේක අල්ලගෙන ඉන්නේ හින්දා මේ විනාශය හිතෙන්නේ නැහැ. ලෝකේ විනාශ වෙලා තියෙන ඕනේ තරම් ශිෂ්ටාචාර. අපි හිතමුකෝ ඩයිනෝසර් මහා ලොකු ජීවීන් ශනික විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අපිටත් දැන් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මට හිතෙන ඔබ වහන්සේගේ සාකච්ඡාවත් එක්ක මට හිතුනේ අපි අර භව තණ්හාව නිසා අපි ඉන්නමනේ මේක හිතෙන්නේ. ඉන්න හින්දා මේක ඉන්න වෙන්නේ නැති වෙයි කියන එක විශ්වාස කරන තරම් අපිට හිතෙන්නේ. අපි මෝහයෙන් මුලා වෙලා. ඔබ වහන්සේ කියන කාරණය තුල අපිට පොඩි ඇවිස්සීමක් කරන උඹලා මැරෙන්න පුළුවන්. උඹලා නැති වෙන්න පුළුවන්. එතකොට අපිට ළඟ ඉන්න එකත් එක්ක බොහොම හොඳට හිනා වෙලා කටයුතු කරලා ඉන්න තියෙනවා හොඳයි. හැබැයි ඔබ වහන්සේ විශ්ව න්‍යාය විදිහට කියන්නේ බෙදීම් නැති කරලා. දැන් අපි එක එක විදිහට බෙදලා තියෙනවා. කුල විදිහට බෙදලා තියෙනවා, ආගම් විදිහට බෙදලා තියෙනවා, ජාතීන් විදිහට බෙදලා තියෙනවා, ප්‍රදේශ විදිහට බෙදලා තියෙනවා. ඔබ වහන්සේ කියන්නේ මේ ලෝකේ හැමෝම එකට එකතු වෙලා නැවත ජීවිත පටන් ගන්න අපූර්ව සොඳුරු තැනකට අපි යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මේ දැන් තියෙන තැන නරකයි. අපි හොඳ තැනකට යා යුතුයි. එහෙනම් ඔබට මේ විශ්වාස කළත් නොකළත් ඔබට පුළුවන් මේ අපිව බලන අයට පුළුවන් මේ හාමුදුරු කියපු දේවල් අහපු අයට පුළුවන් ඒකට යම් කිසි දෙයක් තමන්ගේ හිතින් ගොඩනගා ගන්න ළඟ ඉන්න කෙනත් එක්ක සුහද වෙන්න. එහෙම නේද අපි හාමුදුරුවෝ? අපි මේක අවසන් කරමු. වහන්සේට අවසානයේටම කියන්න තියෙන කාරණා ටිකක් කියලා. අවසානයේට කියන්න තියෙන කාරණා ඇත්ත වශයෙන්ම අවිචාරවත් සමයක් මේ ලැබිලා තියෙන්නේ. ප්‍රවේශයෙන් කටයුතු කරන්න සීල සමාධි ප්‍රඥා ශේෂ්ඨ යන්න බෑ. එදිසිච්ච වෙලාවත් ප්‍රවේශයෙන් කටයුතු කරගෙන යන්න මේ ඉතුරු කාල සීමාව තුළ ඉත්තා ප්‍රවේශයෙන් සීල සමාධි ප්‍රඥා ශේෂ්ඨ කියන නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් අපි සීලාදී ගුණධර්ම කියමු. පොදුවේ මුළු ලෝකෙටම අහුවෙන්න සීලාදී ගුණධර්ම තුල හැසිරෙන්න කියන පණිවිඩය දෙන්නවා. ඔබ වහන්සේටත් බොහොම පිං අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව මම හිතන්නේ ලෝකෙට පණිවිඩයක්. අපි බලන අයට පණිවිඩයක්. ඒක බොහොම හොඳ දෙයක් බවට පත් වේවි. කෙසේ වෙතත් ජීවිතය පිළිබඳව, ජීවිතයේ අවිනිශ්චිතභාවය පිළිබඳව, ජීවිතයේ තියෙන වෙනස් වීම පිළිබඳව තේරුම් ගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් ඔබ වහන්සේ කරන ඒ ආධ්‍යාත්මික ගුණ වගාවන් වැඩි කරගන්න, මානසිකත්වයේ දියුණු කරගන්න, මිනිසුන්ට හිතවත් වෙන, යහපත් වෙන තව තවත් ලෝක ශාසනික දේවල් සිද්ධ කරන ඔබ වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට চিරාත් කාලයක් වැඩ ඉඳලා මේ ශාසනික කාර්ය මිනිසුන්ට යහපත ඉටු කරන, මිනිසුන්ට නොපෙනෙන දේවල් කියා දෙන මේ කාර්ය ඉටු කරන්න ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙරන්ට තෙරුවන් සරණයි මේ කටයුත්තට අද සම්බන්ධ වීම පිළිබඳව. හොඳයි. ගුරු ටිඑක් ඔබ විද්‍යාලවල විශාල ළමයි සංඛ්‍යාවකට අකුරු හරඹයක් උගන්වන්න කියන ගුරුවරයෙක් ඔබට නිදුක් නිරෝගී සම්පත දීර්ඝායුෂත් ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. හොඳයි, තෙරුවන් සරණයි.